මේ දවස්වල සෝෂල් මීඩියාවල වෛරල් යන මේ වගේ ක්‍රියේටිව් පෝස්ට් එකක් චැට්ජීපීට එකෙන් ලේසියෙන්ම හදාගමු. අපි මේ ඩිසයින් එක හදන්නේ චැට්ජීපීට කියන AI ටූල් එක පාවිච්චි කරලා. ඔයා මුලින්ම චැට්ජීපීට එකට ලොග් වෙලා ඔයාගේ Gmail account එකෙන් චැට්ජීපීට එකට sign in වෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ask anything කියන තැන කෙළවරේ පොඩි ප්ලස් මාක් එකක් තියෙනවා. මේ ප්ලස් මාක් එක ක්ලික් කරාම මේ වගේ ඔප්ෂන් ටිකක් ඕපන් වෙනවා. මේ ඔප්ෂන් ටිකේ add photos and files කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ add files and photos කියන එක ක්ලික් කරාම ඔයාගේ ෆෝන් ඔයා මොබයිල් ෆෝන් එකකින් ChatGPT එක යූස් කරනවා නම් ෆෝන් එකේ ස්ටෝරේජ් එකේ තියෙන ෆොටෝ නැත්නම් ඉමේජස් පෙන්නනවා. ඔයා ලැප්ටොප් එකකින් හෝ ඩෙස්ක්ටොප් එකකින් ChatGPT එක යූස් කරනවා නම් ඔයාගේ ලෝකල් ස්ටෝරේජ් එකේ තියෙන ඉමේජස් නැත්නම් ෆයිල්ස් පෙන්නනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මූණ පැහැදිලිව පේන හොඳ ෆොටෝ එකක් මේ ChatGPT එකට ක්ලික් කරලා අප්ලෝඩ් කරගන්න ඕන. මම මගේ මේ විදිහට ෆොටෝ එකක් ක්ලික් කරලා ChatGPT එකට අප්ලෝඩ් කරගන්නවා. හරි. බලන්න මෙන්න මේ විදිහට මගේ ඉමේජ් එක ChatGPT එකට අප්ලෝඩ් වුණා. ඊට පස්සේ කරන්න ඕන ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ එකේ පේන ඇති ප්‍රොම්ප්ට් එක. ප්‍රොම්ප්ට් එක කියන්නේ පොඩි ටෙක්ස්ට් එකක්. මේ ටෙක්ස්ට් එක මම Facebook, YouTube, TikTok, Instagram මේ හතරෙම කමෙන්ට් සෙක්ෂන් වල වගේම කැප්ෂන් එකෙත් මේ ප්‍රොම්ප්ට් හතර දාලා තියන්නම්. ඔයා ඒ ප්‍රොම්ප්ට් එක කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මේ ask anything කියලා ටයිප් කරන තැන තියෙනවනේ. මෙන්න මෙතෙන්ට පේස්ට් කරගන්න. හරි. මම දැන් මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේනවා ඇති මම මේ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගෙන ඇවිල්ලා ChatGPT එකේ ask anything කියන තැනට මේ විදිහට පේස්ට් කරගන්න. පේස්ට් කරලා මට කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතන කෙළවරේ තියෙනවා උඩ පැත්තට ගහපු ඊතලයක් එක්ක සුදු පාටින් අදපු පොඩි ලාංඡනයක්. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ අපේ ඩිසයින් එක ජෙනරේට් වෙනවා. හරි. මම මේ ඩිසයින් එක ජෙනරේට් කරන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මේක ඔයාලගේ නමට ගැලපෙන විදිහට හදාගන්න ඕන නම් ඔයාලට පේනවා ඇති හොඳට බලන්න මේ ප්‍රොම්ප්ට් එකේ එක තැනක තියෙනවා මගේ නම ටයිප් කරලා සෙනිත් කියලා. දැන් මගේ නම මේ ප්‍රොම්ප්ට් එකම ඔයා ගිහලා කොපි කරලා පේස්ට් කරොත් ඔයාගේ ෆොටෝ එකට මගේ නම වැටිලා තමයි පෝස්ට් එක ක්‍රියේට් වෙන්නේ. එහෙම වැඩක් නැහැ නේ. ඔයාගේ නමට ඔයාගේ පෝස්ට් එක හැදෙන්න ඕනේ. ඒකින්ද අනිවාර්යෙන්ම ප්‍රොම්ප්ට් එක කොපි කරලා පේස්ට් කරලා මෙන්න මෙතන ඔයාගේ නමගේ නම පෙන්නන තැන ඔයාගේ නම අනිවාර්යෙන්ම ටයිප් කරන්න. නැත්නම් මේ මගේ නම කට් කරලා ඔයාගේ නම ටයිප් කරලා ඊට පස්සේ මෙන්න මේ සෙන්ඩ් එක ඔබන්න. නැත්නම් මගේ නමට ඔයාගේ ෆොටෝ එක කරලා තමයි පෝස්ට් එක ජෙනරේට් වෙන්නේ. ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් මෙන්න මෙතන නම රීනේම් කරන්න. නැත්නම් මෙතන නම කට් කරලා ඔයාගේ නම ටයිප් කරන්න. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊතලයේ ක්ලික් කරන්න විතරයි. ඔන්න මම මේ ඊතලයේ ක්ලික් කරා. ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති creating image කියලා මගේ image එක ජෙනරේට් වෙන ගමන් තියෙන සාමාන්‍ය විනාඩි එකමාරක් විනාඩි දෙකක වගේ කාලයක් යයි පෝස්ට් එක ඩිසයින් වෙන්න. අපි බලමු මොන වගේ අවුට්පුට් එකක්ද ජෙනරේට් වෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ක්‍රියේටිව් ඩිසයින් එකක් ChatGPT එකේ මම දීපු ප්‍රොම්ප්ට් එකට අදාළව හදලා දීලා තියෙනවා. ඔයාලත් අදම මේ ප්‍රොම්ප්ට් එක කොපි කරලා පේස්ට් කරලා ChatGPT එකට වගේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා මේ ඩිසයින් එක හදලා try කරලා බලන්න. හරි. මම හිතනවා මේ වීඩියෝ එකත් ගොඩක් කට්ටියට වැදගත් වෙන්න ඇති. ඒ වගේ මේ ඩිසයින් එක හදන්නේ කොහොමද කියලා දැනගන්න ඕන අයට, ඒ වගේ මේ හදන්න ඕන ප්‍රොම්ප්ට් එක දැනගන්න ඕන අයට සියලුම හදන විදිය සහ ප්‍රොම්ප්ට් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් ඇති ප්‍රොම්ප්ට් එක ඒ වගේම හදන විදිය සම්පූර්ණ වීඩියෝ එකේදී කියලා දුන්නා. එහෙනම් මේ වගේ AI content එක දිගටම රැඳිලින්න අපේ සෙනිත් කරුණාරත්න කියන YouTube channel එක ඔයා subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.